ඔයාට ලොකු බඩක් තියෙනවා නම් ඒ බඩ අඩු කරගන්න එකනේ ලොකුම ප්‍රශ්නේ. ඉතින් මේ දේවල් උදේ නැගිට ගමන් බිව්වොත් බඩේ තෙල් දියවෙන එක ඉක්මනින්ම වෙනවා. අද මං කියන්නේ විනාඩි 2කින් හදාගන්න පුළුවන් පාන වර්ග 3ක් ගැන. මේ තුනෙන් එකක්වත් දවස් 7ක් බිව්වොත් ඔයාටම පුදුම හිතෙයි. වීඩියෝ එක ස්කිප් කරන්න එපා. තුන්වෙනි එක තමයි ගොඩාක්ම සාර්ථක. 1. දෙහි සහ උණු වතුර. උදේ නැගිට ගමන් බඩ හිස් වෙලා තියෙද්දි මේක බොන්නකෝ. වතුර කෝප්පයක් හොඳට උණු කරගන්න. ඒකට දෙහි ගෙඩියක භාගයක් මිරිකලා දාන්න. ඔයාට පුළුවන් නම් ඒකට මී පැණි ටිකක් එකතු කරන්න. මේකෙන් වෙන්නේ කෑම හොඳට දිරවනවා. බඩේ තෙල් ගතිය අඩු වෙනවා. ශරීරයේ ඇතුල් වෙලා තියෙන අපිරිසුදු දේවල් පිට වෙනවා. මේක බොන්න ඕනි උදේ කෑම කන්න විනාඩි 20කට කලින්. මේකට වඩා දෙවනි එක අහගන්නකෝ. ඒකත් ගොඩාක්ම සාර්ථකයි. දෙවනි එක සූදුරු වතුර. සූදුරු වතුර හදන විදිය ගොඩාක් ලේසි. ඔයා රැට නිදාගන්න කලින් වතුර කෝප්පයකට සූදුරු තේ හැන්දක් දාලා පෙඟෙන්න තියන්න. ඔන්න උදේ නැගිට ගමන්ම ඒ වතුර එක බොන්න. සූදුරු ටික කන්න එපා. මේකයි ගොඩක් වැදගත්. සූදුරු වල තියෙන ගුණ නිසා කෑම දිරවීම 3 ගුණයක් වේගවත් වෙනවා. ගෑස්, බඩ පිම්බීම, මලබද්ධය ඔක්කොම අඩු වෙනවා. බඩ පිම්බෙන එක නැති වෙන නිසා බඩ පැතලි වෙනවා. අපේ පැරණි වෙදකමේ අවුරුදු ගාණක් තිස්සේ පාවිච්චි කරපු බෙහෙතක් තමයි සූදුරු වතුර. ඉතින් මං කිව්වනේ තුන්වෙනි එක තමයි ගොඩක්ම වැදගත් කියලා. තුන්වෙනි එක තමයි කුරුඳු සහ මී පැණි. කුරුඳු කියන්නේ ඔයාගේ බඩේ තෙල් දිය කරන දෙයක්. වතුර කෝප්පයකට කුරුඳු කූරක් දාලා හොඳට තඹ ගන්න. ඒක පොඩ්ඩක් නිවුනම මී පැණි තේ හැන්දක් එකතු කරන්න. රැට නිදාගන්න කලින් හෝ උදේට කුරුඳු වල තියෙන ගුණ නිසා සීනි වැඩිවීම පාලනය වෙනවා. සීනි වැඩි නොවන නිසා ශරීරයේ මේ දේ එකතු කරන්නේ නැහැ. ඒ වගේම ඔයා දන්නවද බඩේ වටේ තියෙන තෙල් වලට විතරක් බලපානවා. මේක දවස් 7ක් බිව්වොත් බඩේ බර ගතිය අඩු වෙනවා වගේ දැනෙනවා. මතක තියාගන්න මේ තුන එකම දවසේ බොන්න එපා. ඔයාට ගැළපෙන එක තෝරගෙන දවස් 7ක් බොන්න. ඔයා මේක විතරක් බිව්වට මදි. සීනි, බැදුම් කෑම ඒ ටික අඩු කරන්න. දවසකට විනාඩි 20ක් ඇවිදින්න. එතකොට ප්‍රතිඵලය ගොඩාක් වැඩි. ගැබිනි අම්මලා, කිරි දෙන අම්මලා මේක බොන්න කලින් වෛද්‍යවරයෙක්ගෙන් අහන්න. ඉතින් ඔයත් නිරෝගීව ඉන්න ගමන් හැඩට ඉන්න. මම වෛද්‍යවරයෙක් නෙවෙයි. මේ මම සොයාගත් කරුණු සහ මගේ දැනුම. ඉතින් ඔයාට ලෙඩක් තියෙනවා නම් වෛද්‍යවරයෙක්ගෙන් අහලා උපදෙස් ගන්න පුළුවන්. ඉතින් අපි ඉස්සරහටත් මේ වගේ වීඩියෝ ගොඩාක් කරනවා. ඔයත් මගේ channel එකත් එක්ක එකතු වෙලා ඉන්න.